අයිබෝවන් සුබ දිනයක් යා ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා සියලුම දෙනාට. ඉතින් ඔයාලා දන්නවා 2025 IPL තරඟාවලිය අද දවසේ සිට යලිත් ආරම්භ වෙනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලෙන් ඉතාමත් නොවෙසිල්ලෙන් බලා සිටිනවා කිව්වොත් නිවැරදි IPL තරඟාවලිය සම්බන්ධයෙන්. ඒ මොකද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මේ වන විටත් IPL තරඟාවලිය සඳහා එක් වී තිබෙනවා. ඉතින් අද දවසේදී ආරම්භ වෙනවා 58 වන තරඟයේ රාත්‍රී 7:30ට පමණ ඒ RCB කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය. ඉතින් රොයල් චැලෙන්ජර් බැංගලෝර කණ්ඩායම කියන්නේ RCB කණ්ඩායම සමගින් නුවන් තුෂාර අද දවසේදී එක්වීමට නියමිත වන බවට තමයි වාර්තා වන්නේ. ඉතින් අපි බලමු නුවන් තුෂාර අද දවසේදී RCB කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබේද කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් පුහුණුකරුවෙකු සහ ඉහළ කාර්ය සාධන උපදේශකයෙකු බඳවාගෙන තිබෙනවා. ඒ මහතාගේ නම තමයි ටිම් වූන් මහතා. ඉතින් ඒ මහතා එංගලන්තයේ ලෙස්ටර් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේ මාස 8 වෙනිදා සිට මාසයක පමණ කාලයක් සඳහා ඒ මහතාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා ගන්නවා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම ඒ වගේම පිරිමි නැගියන කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ ජාතික කණ්ඩායමට පුහුණු කාර්යත්වය ලබා දීමට ඒ මහතා සැදී පැහැදී සිටින බවට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. ඉතින් මේ වන විටත් එම පුහුණුවීම කටයුතු ආරම්භ වී තිබෙනවා. ඉතින් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඒ මහතා ලබා දෙන සේවය අපි ඉතාමත් අගය කොට සලකනවා. ඉතින් එහෙමනම් දැනට අපි තාවකාලික වීඩියෝ එකෙන් සමගන්නවා 2025 IPL තරඟාවලිය නැවත ආරම්භ වීම සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරුවා සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් ලියන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිලන වලට සුවදායකම දවසක්.